ඒ වැල් පාලම නෙවෙයි අධ්‍යක්ෂකතුමා මෙතුමා කියන්නේ වෙන වැල් පාලම. එතන ඉස්සර තිබුණේ පොඩි පාරන්නේ. දැන් පාර පළල් වෙලා දැන් අත් වශයෙන්ම පාරේ. ගල්ලම්බලමේ කෑල්ලක් තියෙන්නේ පාරේ. මගේ යෝජනාවක් තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපිට බැරිද ඕක ගලවලා යට ඉඳන්ම ඕගොල්ලෝ හරියට ආකියොලොජිකලි මේක මේ හරියට උස්සලා පොඩ්ඩක් එහෙට ගෙනියන්න බැරිද වෙන තැනකට ගෙනියන්න බැරිද ඔතනම තියන්න ඕනද නෑ එහෙම එකක් නෑ මොකද සංවර්ධන කාර්යයන් සඳහා අපි තියෙන පුරාවස්තු විද්‍යා කටයුතු කරනකොට එකක් තමයි ඔය තියෙන නාලන්ද ගෙඩිගේ ගලවලා තිබ්බ එක මේ ළඟදී රඹුක්කන ගල්පාලම අපි ගැලෙව්වනේ ඒක ගලවලා අංක දාලා දැන් ඒක ඒ ආශ්‍රිත ස්ථානයක අපි නැවත ඒ ප්‍රදර්ශනය කරන්න ඉන්නේ. ඕකත් පුළුවන් එහෙම කරන්න මම ඇවිල්ලා පර්සනලි බලන්නම්. බලලා මම මෙතන නම්බර් එක ගන්න මම නෑ පර්සනලි මම ඇවිල්ලා බලලා මමත් එන්න ඔබතුමාත් එක්ක. එහෙනම් මට සර්ගේ අවදි කරන්න කවුද? ඔබතුමාගේ මට කියන්න ඩේට් එකක් අපි යම් බලලා හරි thank you. බලලා ගමු අපි තීරණය. අපි දැන් අවුරුදු ගානක් තිස්සේ මේ බලන මේ වැඩේ කරමු. එහෙම පුළුවන් කරන්න තැනකින් ගලවලා තියන්න පුළුවන්. පොඩ්ඩක් හෙට ගිහලා තියමු. ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ එහෙම right thank you director general thank you very much මේ සර් අරකේ අර කලින් කිව්වේ කේ ඔයිට කලින් ඔක පාර්ලිමේන්තුවට හරි okay it's no big deal we'll resolve it thank you thank you very much we will approve it okay වැල්පාලම නම් ලේසි කරන්න රජා. ඔබතුමා කරවලා කරේ තියන් ගියානේ වැල්පාලම නෑ මේක අපි කරමු නෑ ඒක වාහනයක්වත් යන්න බෑනේ ගල්පාලමේ ඒක ගන්න ඒ වැල්පාලම නෙවෙයි අධ්‍යක්ෂකතුමා මෙතුමා කියන්නේ වෙන වැල්පාලම මේ මෙතුමා ඔබතුමා කියන්නේ ගල්පාලම මෙතුමා කියන්නේ වැල්පාලම පුරා විද්‍යා ගල්පාලම පුළුවන් මේ වැල්පාලම තමයි අමාරු මේක ආර්ථික වැල්පාලම පුරා විද්‍යා ගල්පාලම පුරා විද්‍යාව මොකක් හරි කියලා අපි මේ සර් මට කියන්න ඩේට් එකක් මේ මම එන්නම් හරි අපි අපේ චතුරංග ඇමතුමාටත් කියමු නැත්නම් එයා අප්සෙට් ගහයි ඔව් පර්සනලි එන්නම් අපි මේ ටික බලමු right okay thank you very much